හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්න ලබනවා නැවතත් එක්සෑම් විත් විරෝ YouTube channel එක සමග ඒ අනුව අද අපි මිනිස් දින සම්බන්ධව එහෙම නැත්නම් වැඩ සම්බන්ධව ප්‍රශ්නයක් ආවොත් කොහොමද ඒ ප්‍රශ්නේ කරන්න කියලා ඉගෙන ගනිමු. මේකෙදී හොඳින් බලන්න මේකෙදී බලාපොරොත්තු වෙන්නේ යම් කිසි දෙන්නෙක් අපිට වෙන වෙනම දෙනවා. එයාලා තනි තනියම මේ වැඩේ කළොත් කොච්චර දින ගාණක් යනවද කියලා අපිට දෙනවා. සහ දෙන්නම එකට මේ වැඩේ කරොත් කොයි වගේ දින ගාණක් යනවද කියලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ අනුරට මේක කියනවා යනවා කියලා දින 30ක් මොකක් හරි වැඩක් කරන්න. අපි හිතමු කුඹුරක් කොටන්න කියලා නේ. ඒ වගේම අපිට කියනවා බණ්ඩාරට තනියම මේ වැඩේ කරොත් යනවා කියලා දින 40ක්. දැන් අපෙන් අහනවා අනුරයි බණ්ඩාරයි දෙන්නම එකතු වෙලා මේ වැඩේ කරොත් දින 100ක් යනවද කියලා තමයි අපි අපෙන් අහන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ වගේ ඕනම ප්‍රශ්නයක් අපිට දෙන්නම පුළුවන් ඉතාම කෙටි ක්‍රමයක් තියෙනවා. මේකෙදි දෙන්නම එකතු වෙලා වැඩ කරන දින ගානේ ගුණිතය බෙදන්න ඕනේ. දෙන්න එකතු වෙලා වැඩ කරන දින ගානේ එකතු වෙන්න. තේරුණා නේද? එහෙනම් මෙහෙම බලා ගන්නකො. දෙන්නම එකතු වෙලා වැඩ කරන දින ගානේ ගුණිතය A B බෙදන්න ඕනේ A ධන B වලින්. හරිද? එතකොට තමයි අපිට ලැබෙන්නේ දෙන්නම එකතු වෙලා වැඩ කරන්න යන දින ගාන. හොඳට මතක තියාගන්න. A B බෙදීම A ධන B. මෙතන අපිට කිව්වේ XY කියලා ගන්නම්. XY බෙදීම X ධන Y. එහෙනම් මේකද අපි ළඟ ස්ටෙප් එකට යන්. තාම ලේසි මේ ප්‍රශ්නේ. ඒ කරන දින ගාන තමයි දින 30. එහෙනම් අපි මේක වැඩි කරන්න ඕනේ. මම වැඩි කරනවාට ස්ටාර් මාක් එක දාන්නම්. වැඩි කරන්න ඕනේ B කරන දින ගාන. ඒ කියන්නේ දින 40න් මේක බෙදන්න ඕනේ. දෙන්නම එකතු වෙලා වැඩ කරන දින ගානේ. ඒ කියන්නේ A වැඩ කරන්නේ දින 30කින් වැඩ ඉවර කරනවා. ඒක එකට එකතු කරනවා. B වැඩ කරන දින ගාන දින 40යි. හරි ලේසි. පැහැදිලි නේද? A වැඩ කරන්නේ දින 30යි. B වැඩ කරන්නේ දින 40යි. A B එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා අපි අහුවා. ඒ අනුව අපි සූත්‍රයක් හදාගත්තා. දෙන්න එකතු වෙලා වැඩ කරන දින ගානේ ගුණිතය බෙදන්න ඕනේ. දෙන්න එකතු වෙලා වැඩ කරන දින ගානේ එකතු වෙයි. නම් අපිට තාම ලේසි ඊළඟ ස්ටෙප් එකේදී උත්තර එනවා. අපි දන්නවා 30 40න් වැඩි කරොත් වෙනවා 1200ක්. ඒක බෙදන්න ඕනේ. එහෙනම් ඒක බෙදන්න ඕනේ 30 40 එකතු කරපුවාම ඉන්නේ 70යි. හරි? එතකොට අපිට පුළුවන් උත්තරේ ගන්න. ඒ අනුව ඊළඟ ස්ටෙප් එකේදී අපිට පුළුවන් ගන්න. ඉතින් බලා ගන්න මෙතන අපිට ගන්න පුළුවන් බිඳුව කැපුණා 120 බෙදන්න ඕනේ 7ෙන්. නේද? 120 බෙදන්න ඕනේ 7ෙන්. අපි ඕන එක නිකන් බෙදලා බලමු මෙතන. 120 බෙදන්න ඕනේ කැප ඇති ගණන් ගන්න එපා. 120 බෙදන්න ඕනේ 7ෙන්. එතකොට අපිට 12ට 7 වරක් 1යි එනවා 7යි ඉතුරුයි 5ක්. 50 ගෙන් අපි මේක මෙතෙන්ට ගත්තා. 7යි ඉතුරුයි 1ක්. හරිද? ඉතුරුයි 1ක්. ඒ කියන්නේ දින 17යි 7ෙන් එකක් බවට පත් වෙනවා. දින 17යි 7ෙන් එකක් අපි ටයිප් කරලම ගමු. දින එතකොට එනවා අපිට days 17යි එක බෙදීම යට 7. අත මම මෙතන ගන්නම්. ඔන්න ඕක තමයි උත්තරේ විදිහට එන්නේ. එතකොට දෙන්නම එකතු වෙලා කරන දින ගාන විදිහට අපිට ගන්න පුළුවන්. දින 17යි 7ෙන් 1යි. මේක තමයි උත්තරේ. ඔයාලා තවදුරටත් මේ විදිහට ගොඩක් හම් වෙන ගණන් හදලා මේක ඉගෙන ගන්න. මේක ඉතාම ලේසි ක්‍රමයක්. එහෙමනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකම් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි.